වික්ටර් රත්නායක කියන්නේ ශ්‍රී ලංකාවේ බිහි වූ අති විශිෂ්ට සංගීතඥයෙක්. ඔහු තමාට වඩා වයසවරුදු 40ක් බාල හෂිනි අමේන්ද්‍රා සමඟ විවාහවීම හේතුවෙන් ඔහු ගැන දැඩි කතාබහක් ඇති වුණා. ඔහු මෙසේ නැවත විවාහ වූයේ ඔහුගේ බිරිඳගේ අභාවයෙන් වසර 13කට පසුවයි. පසුගියද ඔහු නැවත පිය පදවියට පත්වීමට නියමිත බවට පුවතක්ද සමාජ මාධ්‍යවල පැතිර ගියා. එසේම මේ වන විට ඔහු දැඩි අසාධිතත්වයෙන් සිටින බවට පුවතක්ද පැතිර යනවා. ඉතින් මේ සම්බන්ධව ඔහුගේ දියණිය විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණා. උපුටා ගැනීම. තාත්තා 100%ක් සුවෙන්ම නෙවෙයි. තාත්තට සනීප නෑ. නමුත් තාත්තට දැන් ලැබිලා ඉන්න බිරිඳ හසිනි මම කියන්න ඕනි ඇත්තටම හසිනි හරිම හොඳින් තාත්තව බලා කියා ගන්නවා. මං හිතන්නේ තාත්තට එයාව ලැබුණ එකත් හරිම වටිනාකමක් තියෙනවා. තාත්තා අවුරුදු 13ක් අම්මා නැතුව හිටියා. ඉතින් එයාටත් එහෙම කෙනෙක් ලැබුණ එකත් ලොකු වාසනාවක්. තාත්තව කිසිම අඩුපාඩුවක් නැතුව හසිනි බලා ගන්නවා. තාත්තගේ තොරතුරුත් මා එක්ක කියනවා. යන්න බැරි වුණත් ඉඳලා හිටලා කතා කරනවා. මටත් දරුවෝ 3 දෙනෙක්ගේ වැඩ කටයුතු. මගේ මහත්තයාත් නෑ. එයා නැතිවලා දැන් අවුරුදු 9ක්. මම දරුවෝ 3 දෙනාගේ වැඩ කටයුතු කරගෙන ඉන්න අතරේ පහුගිය කාලෙක ගියා. දැන් මට කාලෙකින් යන්නත් බැරි වුණා බලන්න. හැබැයි හමු වුණා. කතා කරා. හසිනට මම ලොකු ක්‍රෙඩිට් එකක් දෙනවා. මොකද තාත්තව හොඳින්ම බලා ගන්නවා කියලා මන් දැක්කා. එයා කරන දේවල් එයා බලා ගන්න විදිය මන් දැක්කා. තාත්තට නිදුක් නිරෝගී සුවය තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. හසිනට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කියනවා. තාත්තා ඔය විදියට බලා ගන්න තවදුරටත්. උපුටා ගැනීම අවසන්. එසේම ඔහු නැවත පිය පදවියට පත්වන පුවතද අසත්‍යයක් බව මේ වන විට වාර්තා වනවා. මෙවැනි නවතම පුවත් සඳහා සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.